ද රාජපක්ෂ මහතා සංවර්ධනයක් කරන්නේ කොහෙන් හරි ණයක් කරන් පාලමක් හදන එක කොහෙන් හරි ණයක් කරන් පාරක් හදන එක කොහෙන් හරි ණයක් කරන් ගොඩනැගිල්ලක් හදන එක සංවර්ධනය නෙවෙයි. ඒක අපේ ගමේ මුදලාලිට කරන්න පුළුවන්. චීනෙන් ණයක් දීලා පාරක් හදන්න කිව්වොත් මුදලාලිත් කරනවා. නැද්ද? චීනෙන් ණයක් දීලා ගොඩනැගිල්ලක් හදන්න කිව්වොත් මුදලාලිත් හදනවා. නායකේ ඕන ණය අරගෙන ගොඩනැගිලි හදන්න නෙවෙයි. නායකෙක් ඕන මොකටද? ආර්ථිකය හදලා ඒ ආර්ථිකය උඩට ගියාට පස්සේ ඒකෙන් පංගුවක් භාණ්ඩාගාරයට අරගෙන භාණ්ඩාගාරයේ සල්ලි දාලා පාරක් හැදුවනම් තමයි නායකයා. මට කියන්න රාජපක්ෂ මහත්තයෝ ඔයා පහුගිය අවුරුදු 9ෙම ආර්ථිකය හදලා ආර්ථිකෙන් පංගුව භාණ්ඩාගාරයට අරගෙන භාණ්ඩාගාරයේ ආදායම් වැඩි කරලා හදපු එක පාරක් කියන්න. එක පාරක් නෑ. මාතරේ ඉඳන් ගොඩගමට කිලෝමීටර 5ක පාරක් හැදුවා. ඒ පාරට ලංකා බැංකුවේ ණයක් ගත්තා. කිලෝමීටර 5ක් හැදුවේ නෑ. රටේ ආර්ථිකය නංගල. ඒ නිසා අපේ රටේ ආර්ථිකය අපි සංවර්ධනය කරන්න. අපේ රට අපි සංවර්ධනය කරන්නේ. ආර්ථිකය නංවල ඒකේ ප්‍රතිලාභ වලින් අපි රටේ දේවල් හදන්න ඕන. ණය අරගෙන දේවල් හදන්න නායකයෝ ඕනේ. ඕන නායකයෙක් ඒකට. පහුගිය ජනවාරි මාසයේ චීන සංචාරයේදී මා චීන ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටියා අපට නැවත චීන රජය විසින් ණය ආධාර මත දියත් කොට තිබෙන ව්‍යාපෘති ආරම්භ කරන්න සහාය දෙන්න කියලා. මම හිතන්නේ එතුමා විශේෂ අවධානය යොමු කරලා එන් අතර වී තිබෙන සියලුම ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ආධාර චීන රජයෙන් ලබා දීමට එකඟතාවය පළ කරා. ඒ පිළිබඳ අපි බෙහෙන් විසඳුවන්ත වෙනවා. අපි මෙම අධිවේගී මාර්ග කොටස සඳහා විශේෂ සහන ණය යෝජනා ක්‍රමයක් අපිට ඉදිරිපත් කරන්න කියලා එතුමාගෙන් ඉල්ලා හිටියා. ඒ අනුව එතුමාලා විසින් දැනුම් දුන්නා ඩොලර් වලින් අපිට විශේෂ ණය යෝජනා ක්‍රම නොමැති බවත්, යුවාන් වලින් එම ණය යෝජනා ක්‍රම දියත් කළ හැකි බවත්. ඒ අනුව 2.5 3.5 අතර පොලි අනුපාතිකයකට මෙම ණය මුදල අපිට ප්‍රදානය කරන්න චීන එක්සිම් බැංකුව කැමැත්ත පළ කරලා තිබෙනවා. ඒ පිළිබඳව බෙහෙම විශ්වාසවන්ත වෙනවා. ඒක අපේ ගමේ මුදලාලිට කරන්න පුළුවන්. චීනෙන් ණයක් දීලා පාරක් හදන්න කිව්වොත් මුදලාලිත් කරනවා. නැද්ද? චීනෙන් ණයක් දීලා ගොඩනැගිල්ලක් හදන්න කිව්වොත් මුදලාලිත් හදනවා. නායකේ ඕන ණය අරගෙන ගොඩනැගිලි හදන්න නෙවෙයි. හැබැයි දැන් කියන්නේ අපිට අධිවේගී මාර්ගයත් එක්ක කිසි දඟලයක් ගොඩනැගිලි තිබෙනවා. කිසි නිෂ්පාදන ආයතනයක් ගොඩනැගිලි තිබෙනවා. දැන් අධිවේගී මාර්ගයේ මහපස්කන්දක් වගේ තියෙනවා. චීන මහ ප්‍රාකාර වගේ මේ පැත්තේ ජනතාව ඒ පැත්තට බෙදලා මේ දෙපැත්තේ ජනතාව බෙදලා නේද? මේ පැත්තෙන් වතුර ඒ පැත්තට යන්නේ, මේ පැත්තේ වතුර මේ පැත්තට එන්නේ නේ. අර ගෙදර බල්ලට මේ ගෙදරට එන්න බෑ. අඩු කරන බල්ලුවක් ගෙවෙන් ගෙට පැන්න ඒකවත් පයින්න බෑ. මේ විදිහට බෙදලා තියෙන්නේ. එතකොට දැන් පාර ගිහිල්ලා බලන්න එක කර්මාන්තශාලාවක් නේ. කට්ටියට ඉන්න අපේ රට මාර ලස්සනයි කියලා ඉතින් කියනකොට ඉතින් ඔක්කොම පේන්නේ කඳු ගැට වෙල් යායවල්. මේ ළඟදී අපි සහෝදරයෙක් කෙනෙකුට මේ හරි ලස්සනයි මේ. ඇයි වෙල් පේන්නේ කඳු පේන්නේ මුකුත් නැහැ. හැබැයි අපි අධිවේගී මාර්ගයත් එක්ක සම්බන්ධ වෙච්ච දේ සම්බන්ධ වෙච්ච කිසි දෙයක් වෙලා නැහැ. ඒ නිසා ඒකට යොදවන ලද බිලියන 75ක මුදල කෝටි 7500ක මුදල ප්‍රතිලාභය අපට පත් වෙන්නේ. ඒ අධිවේගී මාර්ගයෙන් අවුරුද්දකට ලබන පාඩුව මිලියන 550. අපි හිතුවේ පාර හැදුවා ඔහෙ ඇති කියලා. අපි හිතුවේ පාර හැදුවා ඇති නේද? අයනවා එනවා ඔය පස්කන්දරි මොකක් හරි කමක් නැහැ ඉඳී කියලා. හැබැයි මේක තියෙන්න පාඩු. දැන් මොකද කරන්නේ? දැන් මේක කඩන්නත් බෑ, කාටවත් දෙන්නත් බෑ, ගන්නෙත් නෑ.